Okay guys, this is SMG back. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද Apple MacBook එකේ අපි storage එක clear කරගන්න කියලා. ඔයාලගේ storage පිළිලා තියෙනවා නම් මේ method ටික ඔයාලා go through කරොත් ඔයාලට storage එක free up කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මෙතන Apple logo කියලා තියෙනවා. ඔයාලට පේනවා Apple logo එක click කරලා system settings වලට යන්න. සිස්ටම් සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ජෙනරල් කියලා එකක්. ජෙනරල් කියන එකේ ස්ටෝරේජ් වලට යන්න. ඊට පස්සේ ඔයාලට ඔප්ෂන් ටිකක් තියෙනවා. මෙතන ඔප්ටිමයිස් ස්ටෝරේජ් කියන එක ඔයාලා ඔප්ටිමයිස් කරන්න මෙතනින් ඔප්ටිමයිස් කියන එක දුන්නොත් movies and TV shows you have already watched will be automatically removed from this Mac. You can download them again at any time. You can change this later in TV settings. මෙතනදී ඔයාලට වෙන්නේ ඔයාලා Apple TV එකෙන් download කරලා තියෙන films, TV shows වගේ දේවල් remove වෙලා යන එක. ඒ කියන්නේ ඔයාලා කලින් බලලා තියෙන ඒවා remove වෙලා යන එක. ඒවා ඔයාලට ඕන වෙලාවක අහපුවා download කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන empty bin automatically කියලා තියෙනවා. මේක turn on කරාම ඔයාලට පුළුවන් items left in the bin for more than 30 days will be automatically erased. You can change this setting later in Finder. Set in advanced. මේක on කරාම වෙන්නේ ඔයාලා දැන් bin එකට දාලා තියෙන ඒවා දවස් 30ක් ඇතුළත automaticallyම remove වෙලා යනවා permanent විදිහට. ඔයාලට ඒක ගන්න වෙන්නේ නැහැ. මේක on කරොත් එහෙම තමයි වෙන්නේ bin එකට දාලා තියෙන ඒවා දවස් 30ක් ඇතුළත automatically remove වෙනවා. ඊට පස්සේ ඔයාලට තවත් ඕන නම් ඔයාලගේ storage එක free up කරගන්න මෙතන application කියලා ඔයාලට categories වගේක් තියෙනවා. application, bin, documents like that. එහෙම categories වගේක් තියෙනවා. එතන ඔයාලට මෙතන පේනවා මේ හර්ෂාදී ලකුණක්. ඒක උඩ click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන applications කියලා. මගේ දැන් GB 19ක් වෙන applications තියෙනවා. ඒ applications ඔයාලට ඕන නැති දේවල් මෙතනින් තියෙනවා නම් මේ බලන්න. මගේ duplicate OBS duplicate එකක් තියෙනවා. ඒ වගේ duplicate තියෙන ඒවා ඔයාලට අයින් කරන්න පුළුවන්. මම OBS එක අයින් කරන්නේ නැහැ. මම Telegram එක අයින් කරනම්කෝ. Telegram එක මේ duplicate එකක් තියෙනවා. අපි ඒ duplicate එක දැන් අයින් කරමු. ඒකට ඉස්සෙල්ලාම ඒක උඩ click කරලා මෙතන delete කියන එක උඩ බලලා ආපහු delete කියන එක උඩ බලන්න. එතකොට ඒක අයින් වෙලා යනවා. අන්න ඒ වගේ ඔයාලට duplicate files වගේ තියෙනවා නම් ඒවා remove කරගන්න පුළුවන්. ඊට පස්සේ මගේ bin එක තියෙනවා. bin එකේ තියෙන ඒවත් මෙතනින් අයින් කරන්න පුළුවන්. අපි empty bin දෙමු. empty bin. okay done. ඊට පස්සේ අපිට documents වලින් ඔයාලට ඕන ඒවා අයින් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඔයාලට MacBook එකේ storage එක manage කරගන්න පුළුවන් වෙන්නේ. so මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් don't forget to subscribe to the YouTube channel SMG Labs. So bye bye. Don't forget to subscribe to the channel.